කූපගේ දුව ඇවිත් කියනවා එයාගේ කාමරේ හොල්මනක් ඉන්නවා කියලා. ඒත් කූප එක ගණන් ගන්නේ නැහැ. ඒ හොල්මන ඇත්තටම අනාගතෙන් ආපු පණිවිඩයක්. සාදරයෙන් පිළිගන්නවා ෆිල්ම් එජ් SL එකට. අද අපි කතා කරන්නේ ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ අතිවිශිෂ්ට නිර්මාණයක් වුණ ඉන්ටර්ස්ටෙලර් ෆිල්ම් එක ගැන. මේක නිකන් අභ්‍යවකාශ චාරිකාවක් නෙමෙයි. මේක PX සහ දුවෙක් අතර තියෙන බැඳීම කාලයත් එක්ක කරන මාරක සටනක්. කතාව පටන් ගන්නේ දූවිල්ලෙන් වැහිලා ගිය අපේ ලෝකයෙන්. 2067 අවුරුද්දේදී මිනිස් සංගීතයේ ඉන්නේ විනාශයේ අද්දර. නයිට්‍රජන් ප්‍රමාණය වැඩි වෙලා ඔක්සිජන් අඩු වෙලා මිනිස්සු හුස්ම ගන්න පවා අරගල කරනවා. ඒ වෙනකොට ඉරිංගුව ගාවක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකත් ඉක්මනින්ම විනාශ වෙලා යනවා වගේ අපිට පේනවා. රූප කියන්නේ දක්ෂ පයිලට් කෙනෙක් වුණත් ඒ වෙනකොට ඔහුටත් සිද්ධ වෙලා තියෙන්නේ ගොවියෙක් වෙන්න. ඉතින් දවසක් කූපගේ දුව මර්ෆ්ට ඇගේ කාමරයේදී අමුතු අත්දැකීමක් ලැබෙනවා. පොත් රාක්කෙන් පොත් නිකම්ම වැටෙනවා. මර්ෆ් හිතන්නේ ඒක හොල්මනක් කියලා. රූප මේක විමර්ශනය කරද්දී ඔහුට තේරෙනවා මේක ගුරුත්වාකර්ෂණය හරහා ලැබෙන බයිනරි කෝඩ් එකක් කියලා. ඒ කේතයෙන් ලැබෙන කණ්ඩාංක ඔස්සේ ගියාම තමයි ඔහුට රහසිගත නාසා මධ්‍යස්ථානය හම්බෙන්නේ. එතනදී තමයි පෘථිවිය තවදුරටත් අපිට ජීවත් වෙන්න සුදුසු තැනක් නෙමෙයි කියන රහස හෙළි වෙන්නේ. ප්‍රොෆෙසර් බ්‍රැන්ඩ් කියනවා අපි මේ පොළවේ මැරෙන්න නෙමෙයි මේකෙන් එහාට යන්න තමයි ඉපදුනේ කියලා. මේ වෙනකොටත් නාසා ආයතනයේ සෙනසුරු ග්‍රහය අසල තියෙන වෝම් හෝල් එකක් හොයාගෙන තියෙනවා. මේක හරියට තවත් විශ්වයකට යන ෂෝට් කට් එකක් වගේ දෙයක්. ප්‍රොෆෙසර් බ්‍රැන්ඩ් කූපර්ට යෝජනා කරනවා මනුෂ්‍යත්වය බේරගන්න මේ ගමන යන්න කියලා. ඉතින් කූපර්ට තමන්ගේ දරුවන්ව දාලා යන්න වෙන්නේ හරිම අමාරුයි. මර්ෆ් තරහ වෙලා ඔහුට සමුදෙන්නවත් එන්නේ නැහැ. කූපර් යාගේ ඔරලෝසුව ඇයට දීලා කියනවා මම ආපහු එද්දි අපි දෙන්න එකම වයස වෙන්නත් පුළුවන්. ඒ ගැන හිතලා බලන්න කියලා. ඒත් ඔහු දැනගෙන හිටියේ නෑ කාලය ඔහුව කොයිතරම් අසරණ කරයිද කියලා. කූපර් ඇතුළු කණ්ඩායම අභ්‍යවකාශයට ගියාම අපිට දකින්න ලැබෙන්නේ සිනමාකරණයේ අතිවිශිෂ්ට අවස්ථා කිහිපයක්. මේ පණිවිඩය නෝලන් අපිට දෙන්නේ ඊටාම ගැඹුරු විද්‍යාත්මක පදනමක් එක්ක. දැන් කූපර් ඉන්නේ එන්ඩියුරන්ස් යානය ඇතුලේ. ඔහුත් එක්ක ප්‍රොෆෙසර්ගේ දුව ඇමිලියා බ්‍රැන්ඩ්, රොමිලි සහ ඩොයිල් යනවා. ඔවුන් සෙනසුරු අසල තියෙන ඒ දැවැන්ත වෝම් හෝල් එක ඇතුළට ඇතුල් වෙනවා. ඒක ඇතුලේ තියෙන දර්ශන නෝලන් නිර්මාණය කරලා තියෙන්නේ සැබෑ භෞතික විද්‍යාත්මක දත්ත පදනම් කරගෙන. ඔවුන් යන්නේ තවත් ගැලැක්සියකට. ඔවුන්ට තියෙනවා විකල්ප ග්‍රහලෝක තුනක්. මිලර්, මෑන් සහ එඩ්මන්ඩ්ස්. ඉතින් මෙතනින් ඔවුන් මුලින්ම තෝරගන්නේ මිලර්ගේ ග්‍රහලෝකය. මේක තමයි කතාවේ හැරවුම් ලක්ෂ්‍යය. මේ ග්‍රහලෝකයේ පිහිටලා තියෙන්නේ ගර්ගන්ටුවා කියන අතිවිශාල කළු කුහරයට ඉතාමත් ආසන්නව. ඒ නිසා එතන ගුරුත්වාකර්ෂණය ගොඩක් වැඩි. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට අනුව ගුරුත්වාකර්ෂණය වැඩි තැනක කාලය ගෙවෙන්නේ හරිම හිමින්. මිලර් ග්‍රහලෝකයේ ගත කරන එක පැයක් පෘථිවියේ අවුරුදු 7කට සමාන වෙනවා. ඔවුන් යානෙන් බහින්නේ බොහොම පරිස්සමෙන්. මුළු ග්‍රහලෝකෙම වතුරින් වැහිලා. ඔවුන් හිතන්නේ ඈතින් පේන්නේ කඳු කියලා. ඒත් එක විනාඩි කිහිපයකින් ළඟට එන්නේ අඩි 10 ගණක් උස දැවැන්ත රළ පහරක්. මිලර් ග්‍රහලෝකයේ කූපර් ඉන්න වෙලාවේදී මේ ෆිල්ම් එකේ මියුසික් ඩිරෙක්ටර් වෙන හාන්ස් ෂිමර් කාලය ගෙවෙන විදිය ගැන ඔරලෝසුවේ තප්පර කට්ටේ සද්ද ඇහෙන BGM එකකින් අපිට හරි ලස්සනට දැනෙන්න සලස්වලා තියෙනවා. මතකද මේ කොටස? කොහොම හරි මේ කලබලය ඇස්සේ ඩොයිල් මැරෙනවා. කූපර් සහ ඇමීලියා යානය පණ ගන්නවන්න සටනක් දීලා ආපහු මව් යානයට එද්දි ගත වෙලා තියෙන්නේ පැය දෙකකට පොඩ්ඩක් වැඩි වෙලාවක්. ඒත් මව් යානය ඇතුලේ හිටපු රොමිලි දකිද්දි ඔවුන්ට පිස්සු හැදෙනවා. රොමිලි දැන් අවුරුදු 23ක් වයසට ගිහින්. ඔහු ඒ අවුරුදු 23ම තනියම අභ්‍යවකාශය ගත කරලා තියෙන්නේ ඔවුන් ආපහු එනකම්. කූපර් පෘථිවියෙන් ලැබුණු පණිවිඩ බලනවා. ඔහුගේ පුතා දැන් ලොකු මිනිහෙක්. ඔහුට දරුවෙක් ඉන්නවා. පස්සේ ඒ දරුවා මිය යනවා. මර්ෆ් දැන් තරුණ කාන්තාවක් වෙලා. ඇය අඬමින් අහනවා තාත්තේ ඔයා මට බොරු කරාද වගේ දෙයක්. මේ දර්ශනය බලද්දී අපිට තේරෙනවා කාලය කියන්නේ කෙනෙකුට දෙන්න පුළුවන් දරුණුම දඬුවමක් කියලා. කතාව ඊළඟට යන්නේ මෑන් ග්‍රහලෝකයට. එතනදී අපිට මුණ ගැහෙන්නේ ඩොක්ටර් මෑන්ව. ඔහු වීරයෙක් විදියට පෙනී හිටියට ඇත්තටම ඔහු ෆේක් ඩේටා යවුව ආත්මාර්ථකාමී මිනිසෙක්. ඔහු කූපර්ව මරන්න උත්සාහ කරලා යානය අරගෙන පලා යනවා. ඒත් යානය හරියට ඩොක් කරගන්න බැරුව යානය පුපුරලා ඔහු මිය යනවා. කූපර්ට සිද්ධ වෙනවා කැරකෙන යානයකට තමන්ගේ යානය ඩොක් කරන්න. මෙතනදී තමයි සිනමා ඉතිහාසයේ හොඳම පසුබිම් සංගීතයක් අපිට ඇහෙන්නේ. යානය බේරාගත්තත් ඔවුන්ට ඉන්ධන මදි වෙනවා. ඉතින් කූපර් තීරණය කරනවා ඇමිලියාව බේරලා තමන් කළු කුහරය ඇතුළට යන්න. ඔහු කළු කුහරයේ ඉවෙන්ට් හොරයිසන් එක පහු කරලා ඇතුළට වැටෙනවා. හැමෝම හිතුවේ ඔහු මැරෙයි කියලා. ඒත් ඔහු වැටෙන්නේ ටෙසරැක්ට් එකකට. ඒක තමයි 5 වෙනි මානය. එතනදී කූපර්ට පේනවා මර්ෆ්ගේ කාමරයේ පොත් රාක්කය. ඔහුට කාලය හරහා ඕනෑම තැනකට යන්න පුළුවන්. ඒ වගේම ඔහු තේරුම් ගන්නවා මර්ෆ් පොඩි කාලේ දැකපු හොල්මන ඇත්තට ඔහුමයි කියලා. ඔහු කාලය හරහා මර්ෆ්ට පණිවිඩ යවනවා.
ස්ටේ කියලා පොත් වට්ටලා තියෙන්නේ එදා තමන්ව නතර කරගන්න. ඒත් ඔහුට තේරෙනවා අතීතය වෙනස් කරන්න බැහැ කියලා. පස්සේ ඔහු අනාගත මර්ෆ්ට ලෝකේ බේර ගන්න අවශ්‍ය දත්ත ඒ කියන්නේ කළු කුහරය ඇතුලේ තියෙන සිංගියුලරිටි ඩේටා ටික මර්ෆ්ගේ ඔරලෝසුවේ තප්පර කට්ට පාවිච්චි කරලා මෝස් කෝඩ් හරහා යවනවා. මර්ෆ් එක තේරුම් ගන්නවා. ඇය ඒ සමීකරණය විසඳලා පෘථිවියේ ඉන්න මිනිස්සුන්ව බේර ගන්න මඟ පාද ගන්නවා. මේක හරිම පුදුම හිතෙන අවසානයක්. අපි හිතුවේ අපිට උදව් කරන්නේ පිටසක්වල ජීවීන් කියලා. ඒත් ඇත්තටම අපිට උදව් කරලා තියෙන්නේ අනාගතයේ දියුණු වුණ අපිමයි. කූප කළු කුහරය ඇතුලේ අතරමං වෙලා ඉන්න ඒ ටෙසරැක්ට් එක. එහෙම නැත්නම් පස්වෙනි මානය කියන්නේ අපේ සාමාන්‍ය බුද්ධියට තේරුම් ගන්න බැරි තරම් සංකීර්ණ දෙයක්. මුලින් අපි හිතුවේ මේක නිර්මාණය කරේ අපිට වඩා දියුණු පිටසක්වල ජීවීන් පිරිසක් කියලා. චිත්‍රපටයේ පුරාම ඔවුන්ව හඳුන්වන්නේ දේ. එහෙම නැත්නම් ඔවුන් කියන නමින්. හැබැයි ඇත්තටම මේ ඔවුන් කියන්නේ කවුද? රූපයේ පස්වෙනි මානයේ ඇතුලේ ඉඳගෙන මර්ෆ්ගේ අතීතය දකිද්දි ඔහුට එක දෙයක් වැටහෙනවා. මේ අතිවිශාල මානය නිර්මාණය කරලා තියෙන්නේ පිටසක්වල ජීවීන් නෙමෙයි අනාගතයේ ඉතා ඉහළටම දියුණු වුණ මිනිස් සංහතියමයි කියලා. ඔවුන්ට කාලය කියන්නේ තවත් එක මානයක් විතරයි. ඔවුන්ට අතීතයට හෝ අනාගතයට භෞතිකව බලපෑම් කරන්න බෑ. මොකද කාලය ඔවුන්ට රේඛීය දෙයක් නෙමෙයි. ඒ නිසායි ඔවුන් මේ ටෙසරැක්ට් එක නිර්මාණය කරලා කූපව ඒකට ඇදලා ගත්තේ. මොකද කූපට පුළුවන් මර්ෆ් එක තියෙන ඒ දැඩි ආදරය කියන බැඳීම හරහා ගුරුත්වාකර්ෂණය පාවිච්චි කරලා පණිවිඩයක් යවන්න. පස්වෙනි මානයේ ඉන්න ඒ දියුණු ජීවීන්ට නැත්තේ කූපට තියෙන්නේ ඒ ආදරය විතරමයි. මේක තමයි නෝලන් අපිට දෙන මිස්ට්‍රි ෆැක්ට් එක. අපිව බේරගන්න දෙවියෙක්වත් පිටසක්වල ජීවියෙක්වත් එන්නේ නැහැ. අනාගතයේදී අපිම තමයි අපේ උදව්වට එන්නේ. ඒ කියන්නේ මනුෂ්‍ය වර්ගයා තමන්ගේම ගැලවුම් කරුවා වෙනවා කියන එක. කූපව පස්වෙනි මානයෙන් එළියට විසි කරනවා. ඔහු නැවත ඇහැරෙද්දී ඔහු ඉන්නේ සෙනසුරු අසල තියෙන කූප ස්ටේෂන් එකේ. දැන් කූපට වයස අවුරුදු 124ක්. ඔහු තමන්ගේ දුව මර්ෆ්ව හම්බෙනවා. ඒත් ඇය දැන් ඉන්නේ මරණ මංචකේ ඉන්න වයසක ආච්චි කෙනෙක් විදිහට. තාත්තා කෙනෙක් තමන්ගේ දුවට වඩා තරුණව ඉන්න අමුතුම දර්ශනයක් ඒක. මර්ෆ් කියනවා තාත්තේ ඔයා ආපහු එනවා කියලා මං දැනගෙන හිටියා කියලා. ඒ වගේම කූප මර්ෆ්ට කියනවා කිසිම දෙමව්පියෙක්ට තමන්ගේ දරුවා මිය යනවා බලා ඉන්න සිද්ධ වෙන්න හොඳ නැහැ කියලා. පස්සේ කූපයේ මධ්‍යස්ථානෙන් යානයක් අරගෙන නැවතත් අභ්‍යවකාශයට යනවා ඇමිලියා බ්‍රෑන්ඩ්ව හොයාගෙන. ඇමිලියා දැන් ඉන්නේ එඩ්මන්ඩ්ස් ග්‍රහලෝකයේ මනුෂ්‍ය වර්ගයාගේ අලුත් ජනාවාසයක් හදමින්. ඉන්ටර්ස්ටෙලර් ෆිල්ම් එකෙන් කියලා දෙන්නේ අපිට එකම එක දෙයයි. විශ්වය කොච්චර ලොකු වුණත් කාලය කොච්චර බියකර වුණත් ආදරය කියන නූලෙන් අපි හැමෝම එකට බැඳිලා ඉන්නවා. ඒ ආදරයට පුළුවන් ඕනෑම කළු කුහරකින් වුණත් අපිට පාර පෙන්වන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලට මේ කතාව ගැන මොකද හිතෙන්නේ? ඔයත් හිතනවාද ආදරයට කාලය පරද්දන්න පුළුවන් කියලා? එහෙම නැත්නම් අපි තාමත් කාලයේ සිරකරුවෝ විතරද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ සිනමාත්මක අත්දැකීම් තවත් අරගෙන එන්න මම ලෑස්ති. එහෙනම් මේ වීඩියෝ එකට ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් සුබ දවසක්.